ඇයගේ හඬ ලෝකයේ බොහෝ දෙනාගේ හදවත් ආකර්ෂණය කරගත් මියුරු හඬක්. ඒත් අද ඇසෙන්නේ ඇයගේ ජීවිතය ගැන කිසිවකුත් නොපැතු කතාවක්. 2011 වසරේදී ලෝපුරා අතිශයින් ජනප්‍රිය වූ පාටි රොක් ගීතය හරහා ජාත්‍යන්තර කීර්තියට පත් බ්‍රිතාන්‍ය ජාතික ගායිකා ලෝරන් බ්‍රෙනට් අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 37 වන වියේ පසු වුණා. ඇයගේ අභාවයට මෙතෙක් හේතුව හෙළි වී නොමැති අතර ඇයගේ හදිසි වෙන්වීම හේතුවෙන් ලෝපුරා සිටින ඇයගේ රසිකයින් සහ කලාකරුවන් විශාල පිරිසක් ශෝකය පළ කරමින් සිටිනවා. ලෝරන් බෙනට් සමාජිකාවක් ලෙස කටයුතු කළ සුප්‍රසිද්ධ GRL සංගීත කණ්ඩායම තමන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා ඇයගේ අභාවය තහවුරු කරමින් මෙසේ සංවේදී සටහනක් තබා තිබුණා. අපගේ ආදරණීය ලෝරන්ගේ වෙන්වීම පිළිබඳව පුවත දැඩි කනගාටුවකින් යුතුව ඔබ වෙත දන්වා සිටිනවා. අපගේ හදවත් බිඳී ගොස් ඇති අතර ඇය අපට කොතරම් වටිනා කෙනෙක්ද යන්න වචනෙන් විස්තර කළ නොහැක. ඇය අපට ලබා දුන් ආදරය, සිනහව, අසංඛ්‍යාත මතකයන් අප සදාකල් අගය කරන්නෙමු. ඇයගේ සුන්දර ආත්මය බොහෝ දෙනෙකුගේ ජීවිත ස්පර්ශ කළ අතර ඇය සැමදා අපගේ මතකයේ රැඳුණු ඇත. ඔවුන් මේ ගැන සංවේගයෙන් පවසා තිබුණේ අන්න එවැනි සටහනක්.